ඔයගලන්ට එකතු වුණා travel with cooking girl එක. මම අද ඔයගලන්ට කරන්න යන්නේ රසවත් chicken soup එකක් හදාගන්න විදිහයි. හරි එහෙනම් දැන් අපි බලමු chicken soup එකට ඕනි දේවල් මොනවද කියලා. ඉස්සෙල්ලාම carrot, ඊට පස්සේ වටකා, leeks, ගෝවා. හරි. ඒ ටික බලාගත්තා. දැන් අපි අනිත් එක බලමු. සුදු ලුණු, බෝංචි, බීලුණු, chicken, අල. හරි. අල එතකොට අපිට තව තියෙනවා මේ ලුණු, ගම්මිරිස්, මේ මොකද ගන්නවා noodles. හරි. තව තියෙනවා වතුරක් තියෙනවා. එහෙනම් අපි දැන් මේ ටික දාගමු. හරි එහෙනම් මේ වාදනයකුත් තියෙනවා. මේ වාදනයට අපි මේ ටික දැන් එකින් එක දාගන්න ඕනි. ඊට පස්සේ දැන් කැරට් එකත් කරගන්නවා. හරි. ඊට පස්සේ leeks, හරි. ඊට පස්සේ අන්තිම එක වටකා. හරි. එහෙනම් මේ වාදනය ඉවරයි. අල, සුදු ලුණු, බෝංචි, බීලුණු, chicken. හරි. මම ඉස්සෙල්ලාම එකතු කරගන්නවා. බීලුණු, ඊට පස්සේ බෝංචි, ඊට පස්සේ chicken ටික කුඩාවට අපි කපා ගත්තා. ඊට පස්සේ අල, සුදු ලුණු. අපි මේක කුඩාවට තමයි කපා ගන්න ඕනි. හරි. දැන් අපි එහෙනම් එළවලු ටික වාදනයට එකතු කරගත්තා. ඊට පස්සේ අපි මේ ටික විපුරින් තියලා වතුර ටිකත් එළවලු වැහෙනකම් වතුර ටික එකතු කරගන්නවා. හරි. අපි දැන් මේ ටික තැම්බෙන්න දැන් දාමු. හරි. මෙහෙම තැම්බෙනකන් අපි
ලුණු ගම්රිස් ඒ වගේ ඒවා එකතු කරගන්න. මේවා චුට්ටක් අපි දාගමු. ඊට පස්සේ ගම්රිස් චුට්ටක් අපි එකතු කරගමු. දැන් පස්සේ සුප්පක බලන්නේ පොඩ්ඩක් තැඹිලා වගේනේ. තා චුට්ටක් අපි කහ චුට්ටක් කරගමු. හරි ඊට පස්සේ 3-5 චුට්ටකුත් අපි එකතු කරගන්නවා. ඊට පස්සේ නූඩල්ස් ටිකක් එකතු කරගන්නවා. ඔන්න දැන් ඉතින් සුප් එක තැම්බිලා තියෙන්නේ. දැන් අපි මේක බ්ලෙන්ඩර් කරගමු. සුප් තැම්බිලා තියෙන්නේ. සුවඳනා රස පාට. අපි කෑල්ලි ටිකක් විතරයි බ්ලෙන්ඩර් කරගත්තේ. අනිත් කෑල්ලි ටික මේ වාජනේ අපි මේක දැන් බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. මේකටම දාගමු. තියාගමු. දැන් මේක හොඳට හරහා කරගමු. දැන් ඔන්න ඉතින් සුප් එක හැදිලා ඉවරයි. දැන් මේ සුප් එකට මේ බාජියට දාගමු. දැන් මේක හරියට අපි සුප් එක හරියනම් දැන් සුප් එක හරියනේ දැන් චුට්ටක් මේ වගේ රස සුප් එක ඕගොල්ලෝ ගෙදර දාන් බලන්න ඕනි. මේවා දැන් තායි වැඩකුත් නෑ. දැන් චුට්ටක්
වත් එක ගොඩක් රසයි. මේ වගේ වීඩියෝ ඔබ තවත් බලන්න ඕනේ. මේවා හදලා ඔයගොල්ලෝ අපිට කියන්න ඕනේ මේවා. ඔයගොල්ලෝ මේවා අපිට හොඳයි නම් subscribe කරන්න, අපේ share කරන්න, like කරන්න, අපේ YouTube channel එක subscribe කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. Bye.